මේ තියෙන්නේ setting page එක මේකේ තනිකර setting channel setting වල WhatsApp කලින් වීඩියෝ එකේ තියෙන පැහැදිලි කරපු එක delivery service ටික තියෙනවා Comeo delivery for the Royal Domix මේ ටික තියෙනවා මේ ටික ගැන සීරියස් එකක් තියෙන එක බලන්න expenses වියදම් අපි වියදම් category දාන්න මෙතනින් expenses මේ වියදම් වලට මේ ටික ගිහිල්ලා expenses වලට ඇඩ් කරගන්න පුළුවන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් පැකින් වලට යන කොස්ට් එක මේ විදිහට දාලා තියෙන ඕගොල්ලන්ට කැමති එකක් දාන්න පුළුවන් printer setting වල මෙතන printer බලලා මේ කරන්න පුළුවන් printer ඊට පස්සේ දැන් ටෙස්ට් කරන්න පුළුවන් ඊට පස්සේ invoice ටික තියෙනවා invoice තියෙනවා පහක් invoice template පහක් තියෙනවා invoice එකට ඔයාගේ brand name එක tagline එක logo එක email එක business phone number එක address එක දාන්න පුළුවන් ඊට පස්සේ තව option ටිකක් තියෙනවා මේකේ photo එක add කරගන්න පුළුවන් ඊට පස්සේ save දෙන්න පුළුවන් ඊට පස්සේ backup තියෙනවා create backup මෙතනින් backup කරගන්න ඊට පස්සේ මේ restore කරගන්න එක backup එකක් තියෙනවා නම් මේකෙන් restore කරගන්න පුළුවන් මේ restore සීරම අයින් වෙලා අලුත් ඔයාගේ backup එක වටන මේකේ සීරම backup එකයි සීරම කලර් මේ වැටෙන එක මේකේ තියෙන්නේ danger zone එකේ සීරම reset කරන්න app එකේ සීරම මේ Google backup එක මේක ගැන setup කරගෙන ඉතින් තව වීඩියෝ තියෙනවා ඒක බලන්න පුළුවන් ඊට පස්සේ about session එකේ අපේ විස්තර තියෙනවා manager ලොක්කගේ customization එකේ add order form කියලා එකක් තියෙනවා ඒකේ තියෙන්නේ add order මේ add order form එක තියෙනවනේ මේකේ setting on off කරගන්න on off කරන්න ඊට පස්සේ මේ ඒ විස්තර ටික තියෙන්නේ on off කරාම ටිකක් on off කරගන්න පුළුවන් ඊට පස්සේ order formula මේකේ තියෙන්නේ status එක දැන් මෙතන මෙන්න මේ ටික change default ඕන විදිහට හදා ගන්න තියෙන delivery service එක delivery date එක එදා දවසට වැටෙනවා COD status එක මේක කොහොමද වැටෙන්න ඕනේ COD payment to bank deposit ඒ විදිහට default ඕන එක මෙතනින් දා ගන්න පුළුවන් ඊට පස්සේ software update අලුත්ම update එක මෙතනින් පෙන්නනවා ඔයාලට check කරන්න පුළුවන් auto download ලා install උත් තියෙනවා ඔයාලට check කරලා බලන්න පුළුවන් අලුත් ඒවා තියෙනවද කියලා security updates වල තියෙනවා setting වල password එක අංක 4ක password එකක් දාලා pin එකක් දාගන්න ඒකෙන් පුළුවන් dashboard එක lock කරගන්න report page එක lock කරන්න expenses page එක lock කරන්න customer page එක lock කරන්න inventory page එක lock කරන්න ඊට පස්සේ order status කියන්නේ order page එකේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ටික වහ ගන්න පුළුවන් කියන්නේ close කරගන්න පුළුවන් කාටවත් බලන්න බෑ order add කරන්න විතරක් පුළුවන් එතකොට ඊට පස්සේ save දෙන්න තියෙන මේ pin එක මතක කරගන්න එපා ඊට පස්සේ මේ ටික තමයි setting ටික